හයි යාළුවනේ කොහොමද ඔයාලට අදත් මම ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා. කලින් වීඩියෝ එකේ මම ඔයාලට කිව්වා ෂේප් වර්ඩ් ඩොකියුමන්ට් එකකට ෂේප් එකක් ඉන්සර්ට් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මම ඔයාලට පොරොන්දු වුණා ඊළඟ වීඩියෝ එකකින් ෂේප් එකකට කලර් ෆිල් කරන්නේ කොහොමද, ඒ වගේම ෂේප් එකක සයිස් එක වෙනස් කරන්නේ කොහොමද, ඒ කරුණු ඔයාලට පැහැදිලි කරලා දෙනවා කියලා. අද මම ඒ දේවල් ඔයාලට කියලා දෙනවා. ඉස්සෙල්ලාම අපි යමු Word document එකකට. ඊට පස්සේ blank document එකක් open කරගන්න. ඊට පස්සේ අපි යමු insert වලට. insert වලට ගිහිල්ලා shape වලට යමු. shape වලට ගිහින් ඔයා කැමති shape එකක් select කරගන්න පුළුවනි. මම අද select කරගන්නවා මෙන්න මේ shape එක. ඊට පස්සේ ආයෙත් අපි එනවා Word document එකට. ඇවිල්ලා ඔයාලට මේ shape එක අවශ්‍ය තැනින් තියාගෙන shape එක මේ විදියට ඇඳ ගන්න. ඊට පස්සේ අපිට පුළුවනි මේ shape එක අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට විශාල කරගන්න පුළුවන්. මේ shape එක මත ක්ලික් කරාම මෙන්න මේ විදියට අපිට ලැබෙනවා. එතකොට මෙතනින් කියන්නේ shape එක ඔයාලා කැමති දිශාවකට හරවන්න පුළුවනි. මෙන්න මේ වගේ නේ. ඔයාලට කැමති පැත්තකට shape එක රැගෙන යන්න පුළුවන්. හරි. ඒ වගේම මෙන්න මේ බෝල වගේ තියෙනවනේ. ආන්න ඒ වගේ තැනකට ගිහිල්ලා මේ විදියට ඊතලයේ දෙපැත්තට ආවහම ඔයාලට පුළුවන් මෙතන ඉඳලා shape එකේ size එක වෙනස් කරගන්න. මෙන්න මේ වගේ ඊතලයේ දෙපැත්තට ආවම එතන ඉඳලා දෙපැත්තට ඇදලා ඔයාලට පුළුවන් size එක අඩු වැඩි කරගන්න. හරිද? පහලටත් මේ විදිහට අරගෙන ගිහිල්ලා ඊතලයේ ලැබුණම උඩට යරට ගිහින් ඔයාලට පුළුවන් size එක වෙනස් කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට මේ විදිහට shape එකක size එක වෙනස් කරගන්න දැන් පුළුවන් කියලා. ඊළඟට අපි බලමු කොහොමද අපි මේ අපේ මොනවාද shape එකට කලර් එකක් ෆිල් කරගන්නේ කොහොමද කියලා. කලර් එකක් ෆිල් කරගන්න නම් මේ shape එකේ මතට ගිහිල්ලා mouse එකේ right button එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේනවා පහලින් ලැබෙනවා fill කියලා. මෙන්න මේ fill එක ගාව තියෙනවා කුඩා ඊතලයක්. එතනට ගියාම ඔයාලට පුළුවන් මේ කැමති වර්ණයක් දීලා මේ shape එකේ කලර් එක වෙනස් කරන්න. මම දෙනවා මෙන්න මේ වර්ණය. then shape එකේ කලර් එක වෙනස් වුණා. හරි. අපි ආයෙත් සැරයක් බලමු. මුලට යමු ඉස්සෙල්ලම. හරි. මුලින්ම අපි කළේ Word document එක open කරගත්තා. ඊටත් පස්සේ blank document එකක් open කරගත්තා. ඊට පස්සේ insert වලට ගිහිල්ලා කැමති shape එකක් select කරගත්තා. අපි හිතමු මේ shape එක. දැන් ඔයාට මේ shape එක අවශ්‍ය තැනට ගිහිල්ලා document එකේ ඔයාට අවශ්‍ය තැනට ගිහිල්ලා මේ shape එක ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ shape එකේ දිශාව දැන් රවුමක් නිසා මේක නම් දිශාව වෙනස් කරා කියලා වෙනසක් ඉන්නේ නැහැ. ඔයාලට පුළුවන් දිශාව වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම මේ රවුම් තියෙන තැන් වලට ගිහිල්ලා ඊතලය දෙපැත්තට ආවයින් පස්සේ ඔයාලට පුළුවනි size එක අඩු වැඩි කරගන්න. හරිම ලේසි. ඒ වගේම අනෙත් තැන් වලටත් ගිහිල්ලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ shape එකේ size එක අඩු වැඩි කරගන්න පුළුවන්. බොහොම ලේසි.
ඔයාලත් කරලා බලන්න යාළුවෝ. ඒ වගේම අනිත් පැතිවලටත් යමු අපි. හරි. ඊට පස්සේ අපි මේ ෂේප් එකට කලර් එකක් ෆිල් කරගමු. හරි. ෂේප් එක මතට ගිහිල්ලා මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කළාම ඔයාලට ලැබෙනවා ෆිල් කියලා. මේ ෆිල් කියන එකේ තියෙනවා කුඩා ඊතලයක්. ඒ ඊතලයට ගියාම අපිට වර්ණ රාශියක් ලැබෙනවා. මේ කැමති වර්ණයක් දීලා අපිට පුළුවන් අපේ ෂේප් එකේ කලර් එක චේන්ජ් කරගන්න පුළුවන්. මම දෙනවා මෙන්න මේ කලර් එක. දැන් අපේ ෂේප් එකේ කලර් එක වෙනස් කරගන්න ඔයාලට මේ විදිහටම පුළුවන්. ආයේ මේ වර්ණේ එපා නම් ආයෙසරයක් ෂේප් එක මතට ගියා මවුස් එකේ රයිට් බටන් එක ක්ලික් කළා. අපි කලින් දුන්නු කලර් එක තමයි මේ පෙන්වන්නේ. එතකොට අපේ කලර් එක වෙනස් කරන්න ඕන නම් මේ කුඩා ඊතලය ආයෙත් ක්ලික් කරලා අපිට පුළුවනි කලර් එක වෙනස් කරන්න. ඒ වගේම no fill කියන තැනට ගිහිල්ලා අපිට පුළුවනි වර්ණ ඉවත් කරගන්නත් පුළුවනි. හරි මගේ යාළුවනේ මං හිතනවා ඔයාලට වටහා ගන්න පුළුවනි කියලා. ඔයාලට වටහා ගන්න අපහසු තැනක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ කොතනක හරි මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට පුළුවන් විදියට පුළුවන් වෙලාවක රිප්ලයි කරන්නම්. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම. ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.